Yo, what's moving my people? මම අදත් පොඩි වාක්‍ය රටාවක් තමයි අරන් ආවේ. බලන්න මේවා දෙක දිහා. සිංහරාජ වනාන්තරය 1988 සිට ලෝක උරුමයක් ලෙස සැලකනු ලබනවා. සීගිරිය 1982 සිට ලෝක උරුමයක් ලෙස සැලකෙනවා. හරි. දැන් මේක ඇත්තටම ගත්තාම මේවා ඕලිවර් ලියන ළමයින්ටයි එතකොට ස්පෝකන් ප්‍රැක්ටිස් වෙන කට්ටියටයි ඇත්තටම ගොඩක් වැදගත් විශේෂයෙන්ම ඕලිවර් ලියන ළමයින්ට මේක ග්‍රැමර් පොයින්ට් එකක්. මේක ලියන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි හොයන්න යන්නේ. මොකද්ද ස්ට්‍රක්චර් එක කියන්නේ. දැන් ඇත්තටම මේවා අයිති වෙන්නේ ටෙන්සස් වලට. වාක්‍ය රටා තමයි ඉංග්‍රීසි වල තියෙනවා ටෙන්සස්. වාක්‍ය රටා කාල රටා. දැන් අපි කාලය බෙදනවා කොටස් තුනකට. අතීත කාලය, වර්තමාන කාලය සහ අනාගත කාලය කියලා. දැන් අපි බලමු මොකද්ද මේකේ ටෙන්ස් එක කියලා. දැන් මේ පළවෙනි එකේ කියනවා සිංහරාජ වනාන්තරය 1988 සිට නේ. 1988 තමා ක්‍රියාව ආරම්භ වෙන්නේ. මොකද්ද ක්‍රියාව? ලෝක උරුමයක් ලෙස සැලකනවා කියන ක්‍රියාව ආරම්භ වෙන්නේ 1988 සිට ලෝක උරුමයක් ලෙස සැලකෙනු ලබන. මතක තියාගන්න මේක අද වෙනකම්, ඒ කියන්නේ 2026 වෙනකම් till today අද වෙනකම් මේක ලෝක උරුමයක්. මේ අද වෙනකම් මේක ලෝක උරුමයක්. ඒ කියන්නේ 1988 ආරම්භ වෙලා වර්තමානය දක්වා මේක ලෝක උරුමයක්. අතීතයෙන් පටන් ගෙන වර්තමානය දක්වා සිදුවෙමින් පවතින ක්‍රියාවන් වලට අපි කියන්නේ present perfect කියලා. present perfect. එතකොට මේ present perfect වාක්‍යයක් ලියනකොට present perfect එකක් ලියනකොට අපි කොහොමද ලියන්නේ? ඒත් එක්කම present perfect බලද්දී අපි තේරුම් ගන්න ඕන මේවා active voice ද passive voice ද කියන අර්ථය. active voice කියන්නේ කර්තෘ විසින් යම්කිසි ක්‍රියාවක් සිදු කරනවා නම් ඒක active voice. passive voice කියන්නේ කර්තෘ විසින් සිදු කරන ක්‍රියාවට යම්කිසි කෙනෙක් ලක් වෙලා ඒක ප්‍රධාන වෙනවා නම් passive voice. දැන් මේක බලන්නකො කොහොමද active ද passive ද කියලා හොයාගන්නේ. දැන් මේකේ verb දෙක දිහා, ඒ කියන්නේ මේකේ ක්‍රියාපදයේ දිහා බලන්න. මේකේ තියෙන ක්‍රියාපදය තමයි සලකනු ලබනවා කියන එක. හරි? ක්‍රියාපදේ සලකනු ලබනවා කියන එක. දැන් මෙතන මේ ප්‍රියාපදේ කරන පුද්ගලයෙක් නැහැ. හොඳයි? සලකනු ලබන පුද්ගලයෙක් නැහැ. හැබැයි මේ සලකනු ලබනවා කියන ක්‍රියාවට ලක් වෙන දෙයක් තියෙනවා. මොකද්ද ක්‍රියාවට ලක් වෙන්නේ? මොකද්ද සලකනු ලබන්නේ? මෙන්න සිංහරාජ වනාන්තරය. එහෙනම් මතක තියාගන්න මේ ක්‍රියාවට ලක් වෙන්නේ සිංහරාජ වනාන්තරය. එතකොට සිංහරාජ වනාන්තරය තමයි මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කර්මය. ක්‍රියාවට ලක් වෙන දෙයට අපි සිංහලෙන් කියනවා we call it as කර්මය කියලා. එතකොට කර්මය මූලික වෙලා තමයි මේ වාක්‍යය හැදිලා තියෙන්නේ. කර්මය මූලික වෙලා හැදිච්ච වාක්‍ය වලට අපි කියනවා මොනවද? passive voice කියලා. එහෙනම් මෙන්න කර්මය සිංහරාජ වනාන්තරයේ මූලික වෙලා හැදිලා තියෙනවා. මේක passive voice. ක්‍රියාව කරන පුද්ගලයෙක් නෑ. පුද්ගලයා ඉන්නේ තිරයෙන් පිටිපස්සේ. මොකද ක්‍රියාවට ලක් වෙන දේ තමයි වාක්‍යයේ මුල තියෙන්නේ. එතකොට අපි කොහොමද present perfect වල passive voice ලියන්නේ? අපි ලියමු. මුලින්ම සිංහරාජ වනාන්තරය. මේ බලන්න. සිංහරාජ forest සිංහරාජ වනාන්තරය. ඒක වචන නිසා අපි ගන්නවා has been කියලා පදය. has been considered සලකනු ලබනවා. has been considered. ගොඩක් අය කරන වැරද්දක් තමයි මම පෙන්නුම් කරන්නම්. මෙතෙන්ට less කියලා තියෙන නිසා as දාන එක. less කියලා තියෙන නිසා as දාන එක. උතර මතක තියාගන්න අපි less කියලා තිබ්බා කියලා considered කියන ක්‍රියාපදෙත් එක්ක as දාන්නේ නැත. considered කියන එකෙන් පස්සේ අපි දාගන්න ඕන නාමපදයක්, සර්වනාම පදයක් හෝ adjective එකක්. මෙන්න මේ regard කියන වචනේ තිබ්බොත් regard එක අපිට දාගන්න පුළුවන් as. හොඳයි? considered කියන එකෙන් as දාන්නේ නැත. ඒක නිසා අපි කොහොමද ලියන්නේ සිංහරාජ වනාන්තරේ has been කියන්නේ සලකනු ලබනවා. considered has been considered a world heritage. world කියන්නේ ලෝක. world heritage සිංහරාජ forest has been considered a world heritage. මෙන්න සිංහරාජ forest has been considered ලෙස සලකනු ලබනවා. මොකක් ලෙසද? ලෝක උරුමයක් ලෙස. අපිට ඉතුරුයි මොකක්ද? 1988 සිට කියන කොටස. ඒක කොහොමද ලියන්නේ? සිට කියන්නේ since 1988 නම් 1988. Singharaja forest has been considered a world heritage since 1988. එතකොට මේක ගද්දී අපි බලමු මේ විදිහටම තියෙන ඊගාව වාක්‍ය කියන්නේ present perfect එකකින්ම තියෙන ඊගාව එක ලියා ගන්න කොහොමද කියලා. හරි? එතකොට බලන්න සීගිරිය 1982 සිට ලෝක උරුමයක් ලෙස සැලකෙනවා. මේකත් ඒ විදිහටමයි. සීගිරිය has been considered
has been considered Sigiriya has been considered a world heritage ලෝක උරුමයක් ලෙස a world heritage Sigiriya has been considered a world heritage since සිට 1982 1982 සිට හරි since 1982 එන මතක තියාගන්න මේ තමයි present perfect tense වල passive voice එතකොට අපි බලමු present perfect tense වල passive voice කොහොමද ලියන්නේ කියලා මේ ආකාරයට අපිට මේ වගේ වාක්‍යයක් ලියා ගන්න පුළුවන් so එහෙනම් ජය වේවා මේ වගේ තවත් දේවල් දැනගන්න follow කරලා තියාගන්න